විභාගයට කලින් තියෙන විනාඩියක වටිනාකම පට්ට වැඩි. විභාගයෙන් පස්සේ අර ජීවිතේ සමහර කාලයක් තියෙනවනේ වැඩි වටින දේවල් වෙන්නේ නැහනේ. උදාහරණයක් විදිහට ඔයා හිතන්න 6 වසරේ ඉඳන් 9 වසර දක්වා කාලය තුල ඔයා හොඳටම පාඩම් කරනවා මහන්සි වෙනවා. වැඩක් නැහැ. ඔයා වුණා සෙක්ෂන් එකක් දැන් කවුරු ගණන් ගන්නවද මම 6 වසරේ සමහර කාල කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ. තාම සුළු අවස්ථා කීපයක් තියෙනවා ජීවිතේ මිනිසෙක්ට හම්බෙන. ඒ කාලවල මහන්සි වුණොත් ජීවිතේමයි වෙනස් වෙන්නේ. තමන්ගේ සමාජ මට්ටම සමාජ තලය අම්මලා තාත්තලාගේ ජීවිතේ නම් වෙනස් වෙනවා. එහෙම අවස්ථා මාර ගන්නත් නැහැ. තාම සුළු අවස්ථා ගන්නයි තියෙන්නේ. සමහර කාලෙදී නම් කොච්චර මහන්සි වුණත් දැන් ඔය බලන්න රස්සාව කරන දැන් හිතන්න ඔය සාමාන්‍යයෙන් ඔය මොකක් හරි ස්ථීර රස්සාවකට සෙට් වෙලා රුපියල් 50000කට 60000කට රස්සාව කරන බහුතරයක් ගොඩක් මහන්සිලා රස්සාව කරා කියලා ඒ කාලේදී ජීවිතේ එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. නම් හින්න මහන්සිලා විභාගයක් ලියයි ප්‍රොමෝෂන් එකක් ඇවිල්ලා රුපියල් 5000ක් පඩිය වෙනවා. සමහර කාලවලදී එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒ කාල තමයි ආතල් ගන්න තියෙන කාලේ. ඇත්තට. ඒ කාල තමයි ආතල් ගන්න තියෙන කාලේ. සමහර කාලවලදී මහන්සි වුණොත් 5 ගුණයක් 6 ගුණයක් වෙලා රේට් එකකින්